අයිබෝන් සුබම සුබ වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සීලම දෙනාට. ඉතින් ලග්න සම්බන්ධයෙන් කතා කරගෙන යනකොට මේෂ ලග්න ගැන අපි කලින් කතා කරා. ඉතින් අද කතා කරන්න යන්නේ වෘෂභ කියන ලග්නයේ සම්බන්ධයෙන්. ඉතින් වෘෂභ ලග්න හිමියෙක් විදිහට ඔබ වෘෂභ ලග්නයේම ඉපදුනේ ඇයි කියලා මේ කතාවෙන් දැනගන්න අවස්ථාවක් තියෙනවා වගේම තමයි 2027 දී ඒ රාෂ්ටක නැත්නම් සෙනසුරුගේ ලග්න ඒ රාෂ්ටකයක් වෘෂභ ලග්න හිමියන්ට ආරම්භ වෙනවා. ඉතින් ඒක මොන වගේ විදිහටද බලපාන්නේ? එතකොට වෘෂභ ලග්න හිමියෙක් විදිහට වෘෂභ ලග්න අපි එක පැත්තකින් බැලුවොත් එහෙම හොඳම ලග්න විදිහට එක පැත්තකින් හඳුන්වන්න පුළුවන්. මොකද වෘෂභ විදිහට හඳුන්වන්නේ ජ්‍යොතිෂ අනුව දෙවෙනි ලග්නය. එතකොට මේ දෙවෙනි ලග්නය ධනය, කෑම බීම සහ පවුල කියන දේ තමයි ප්‍රධාන වශයෙන්ම වෘෂභ රාශිය තුල නිරූපණය වෙන්නේ. මෙන්න මේ ප්‍රධාන රාශියක් විදිහට බැලුවොත් එහෙම සිකුරු කියන ගහගේ ලග්නයක්. එතකොට ධනය නිරූපණය කරන කෑම බීම කියන දේවල් විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන්ම නිරූපණය කරන සහ ෆැමිලි එක නැත්නම් පවුල කියන දේ නිරූපණය කරන වෘෂභ කියන ලග්නයට ඔයාලගේ ජීවිතේ ගොඩක් සතුටින් ඉන්න, සැනසීමෙන් ඉන්න, කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ලග්නයක් විදිහට අපි වෘෂභ ලග්නය හඳුන්වද්දී ව්‍යාපාර කරන දේවල්ට සම්බන්ධව, බැංකු ශේෂ්ත්‍රයන් වලට සම්බන්ධව කතා කරන, හොටෙල් ෆීල්ඩ් එකට සම්බන්ධව කතා කරන, එතකොට ජුවලරිස් වලට සම්බන්ධ වගේ බොහෝ දේවල් සම්බන්ධව අපිට කතා කරන්න පුළුවන් වෘෂභ ලග්න සම්බන්ධ වුණාම. ඉතින් මේ ලග්නයට කරදර කරන ග්‍රහයන් සම්බන්ධව ඔබ වෘෂභ ලග්නයේ වෙලා ඉපදුනේ ඇයි? එතකොට වෘෂභ ලග්නයේ කෙනෙක් විදිහට ජීවිතේ ගොඩක් හොඳින් ගත කරන්න මොන වගේ දේවල්ද කරන්න ඕන කියන කාරණාවල් මේ වීඩියෝ එක වලට දැක ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් අනුව ඔයාලට යම්කිසි මාර්ගයක් පෙන්වන්න කරා. මොකද හේතුව තමයි දැන් ඔයාලට හිතෙන්න පුළුවන් 2027 දී ඒ රාෂ්ටකයක් එනවා කියලා දැන් ඇයි කියන්නේ කියලා. එතකොට ඒකට හේතුව තමයි අපි මඟ පෙන්වීම කරන channel එකක් විදිහට එහෙම නැත්නම් ජ්‍යොතිෂමය පිළිබඳ දේවල් සම්බන්ධව කතා කරද්දී ජ්‍යොතිෂය කියලා කියන්නේ නිවුස් channel එකක් නෙවෙයි. එතකොට නිවුස් channel එකකින් දැක ගන්න පුළුවන් නැත්නම් ප්‍රවෘත්ති කියන channel එකකින් දැක ගන්න පුළුවන් වෙන්නේ යම් කිසි දෙයක් වුණාට පස්සේ මෙන්න මේ දේ වුණා, මෙන්න මේක ප්‍රතිඵලයක් විදිහට ආවා, මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා, මෙන්න මේ රටේ මේ දේ වෙලා තියෙනවා, ලංකාවේ මේ දේ වුණා, දැන් මේ වෙලාවේ මෙහෙම දෙයක් වුණා කියලා බ්‍රේකින් නිවුස් ගහන්න පුළුවන්. හැබැයි ජ්‍යොතිෂමය මඟ පෙන්වීමක් කරන කෙනෙකුට එහෙම නැත්නම් ජ්‍යොතිෂමය දේවල් කරන කෙනෙකුට ඒක වෙනකම් බලන් ඉන්න බෑ. මොකද අපේ දේ තමයි අපිට කරන්න පුළුවන් හැකියාව තමයි යම් කිසි කෙනෙකුට දෙයක් වෙන්න කලින් ඒ දේවල් පිළිබඳව මඟ පෙන්වීම කරන එක. නැත්නම් ඒ දේවල් පිළිබඳව ඉඟි කරන එක. මෙන්න මෙහෙම දෙයක් ඔයාලට වෙන්න යනවා. මේ වගේ දෙයක් වෙන්න පවතිනවා. ඉතින් අන්නේ මාර්ගය පෙන්වුම් කරද්දී අවස්ථාවක් තියෙනවා ඒ දේවල් වලින් බේරිලා මගහැරිලා තමන්ගේ ජීවිතය හදාගන්න. ඒ නිසා අපි බලමු මේ වීඩියෝ එකත් එක්ක වෘෂභ ලග්න හිමියෙකුට තමන්ගේ ජීවිතය ගොඩක් හොඳින් ගත කරන්න. වෘෂභ ලග්න හිමියන්ගේ ජීවන රටාව සම්බන්ධ වුණාම, වෘෂභ ලග්න හිමියන්ගේ විවාහ ජීවිතයේ, පෞද්ගලික ජීවිතයේ සම්බන්ධ වුණාම සහ වෘෂභ ලග්න කෙනෙක් විදිහට කිසිම දෙයකට උනන්දුවක් වුමනාවක් නැතුව ඉන්න අයත් ගොඩක් ඉන්නවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ නිසා මම මේකෙන් කතා කරනවා. ඉතින් මේ වීඩියෝ මේවා බලන්න කැමති අය ඉන්නවා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්න. හොඳයි හරි නරකයි හරි කියලා අවශ්‍යතාවයන් තියෙන දේවල් අහලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි channel එකත් subscribe කරලා තියාගන්න. ඒක ගොඩක්ම වැදගත් වේවි ඉදිරි කාල සීමාවල් සම්බන්ධයෙන්. නැවතත් මතක් කරනවා නිවුස් channel එකක් නෙවෙයි. ඒ නිසා 2026 පටන් ගන්නත් කලින්ම අවුරුද්දකට එකමාරට කලින් මේ දේවල් පැහැදිලි කරාම ඔයාලගේ ජීවිතයේ අවුරුද්දකට පස්සේ එතනින් පස්සේ නිරන්තරයෙන්ම කරදරකාරී දේවල් සිද්ධ වෙන්නකොට ඒ දේවල්ට මුහුණ දෙන්න අවස්ථාවක් තියෙනවා වෘෂභ ලග්න හිමියෙක් විදිහට. හරි මම දැන් කතා කරන්න යන්නේ වෘෂභ ලග්නයේක්ම වෙලා ඔබ ඉපදුනේ ඇයි කියලා. ඉතින් මේ වෘෂභ කියලා කියන්නේ මම අර කලින් කිව්වා වගේ එකක් තමයි ධනය. අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම කෑම බීම. ඒතර අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම තමන්ගේ පවුල සම්බන්ධිත. මේ නිසා වෘෂභ ලග්න හිමියෙක් විදිහට ඉපදුනහම විශේෂයෙන්ම කෑම බීම පිළිබඳව සාමාන්‍යයෙන් කෙනෙකුට වඩා වැඩිපුර උනන්දුවක් වුමනාවක් තියෙනවා. නොයෙකුත් ආකාරයේ දේවල් රස විඳින්න. අපි දැන් සරලවම කිව්වොත් එහෙම වෘෂභ ලග්න හිමියෙකුට කේක්ද, කෑම බීම බැලුවොත් එහෙම කිරිද, චොකලට්ද, ඒ වගේ නොයෙකුත් ආකාරයේ දේවල් වලට වැඩි කැමැත්තක් තියෙනවා. මොකද කෑම බීම සම්බන්ධ රාශිය තමයි මේ වෘෂභ කියලා කියන්නේ. ජ්‍යොතිෂ අනුව මෙන්න මේ දෙවෙනි රාශිය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් දෙවෙනි රාශිය බාටපත් වුණාට පස්සේ මේ දෙක කෑම බීම, ඒතර කට ගැන කතා කරන්න පුළුවන්. ඒතර ඒ කියන්නේ අපිට අනිවාර්යයෙන්ම
ජීවිතේ ගොඩක් රස විඳින්න පුළුවන් දේවල්ට කොහෙට හරි ඇවිදින්න යනවා කැම්බීම ගැන වැඩිපුර නම් මේ කනවා මේ දැන් ආයේ කැම්බීම වුණ හැබැයි එතකොට ඒ වගේම තමයි මෙතනදී අපිට මේ වෘෂභ ලග්න හිමියෝ තමන්ගේ ජීවිතේ කෑමි බීම කන බොන විදිය ඒ කන බොන විදිහේ පුරුදු තියෙනවානේ ඔන්න ඔය පුරුදු ජ්‍යොතිෂමය පැත්තෙන් බැලුවට පස්සේ ඔයාලගේ වෘෂභ රාශිය තුල තියෙන ඒ හොඳ දේවල් නැති කරන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් ඒ කියන්නේ ඔයාලා කන බොන විදිය කැම්බීම වලට සම්බන්ධ තියෙන පුරුදු අපි උදාහරණයක් විදිහට බලුවොත් එහෙම අපි ගොඩක් වෙලාවට කැම්බීම ගැන ගොඩාක් කැමැත්තක් තියෙනවා. මොනවා හරි කැමක් දැක්කොත් එහෙම ඒක පිඟානේ පමණට වඩා දා ගන්නවා. එතකොට කැම බීම ඉතිරි කරනවා නම් කැම්බීම ඔයාලා ඉතිරි කරනවා කන්න බෑ කමන්නේ. ඒකලා විසි කරලා දානවා නම් වෘෂභ ලග්නයේට වෘෂභ ලග්න හිමියන්ට ගොඩක් කරදර වැඩි. කැම බීම වතුර කියන දේවල් විශේෂයෙන්ම පරිසරය අපිරිසුදු වෙන විදිහට ඒ අපිට තියෙන සම්පත් තියෙනවනේ විශේෂයෙන්ම අපිට හදන්න බැරි සම්පත් තමයි මේ වතුර කියන එක. විශේෂයෙන්ම මොකද හේතුව තමයි මේ වෘෂභ කියන රාශියේදී තමයි චන්ද්‍රයා උච්ච වෙන්නේ. ඉතින් චන්ද්‍රයා නැත්නම් සඳු කියන ග්‍රහයා වෘෂභ කියන රාශියට ගිහිල්ලා උච්ච වෙනවා කියලා කියන්නේ. එතෙන්දී අර ජල සම්භාවිතාවයේ කියන එක ගොඩක් වැඩි. ඒතකොට ජලය කියන එක අපිට ඇති කරන්න බෑ. නැත්නම් හදන්න බෑ. අපිට ජලය කියන එක නාස්ති කරන්න විතරයි පුළුවන්. හැබැයි වෘෂභ ලග්න හිමියෙක් විදිහට ජලය ගොඩක් පරිස්සම් කරනවා නම් ජලය අපිරිසුදු නොකර පිරිසුදු කරගෙන තියාගෙන ඉන්නවා නම් ස්වභාවික පරිසරයට ගොඩක් වටිනාකමක් ලබා දෙනවා නම් ඔයාලා ගස් කොළන් මොන හරි දේවල් හදනවා නම් ඔයාලා ඔක්සිජන් ගන්නවා. එතකොට ඒ ඔක්සිජන් ටික අලුතෙන් හදා ගන්න පුළුවන් විදිහට ගස් කොළන් හදනවා නැත්නම් පොඩි වට හරි තමන්ගේ වත්තේ හරි ගාඩන් එකක් හදා ගන්නවා. එතකොට කැම බීම කියන දේවල් නාස්ති කරන්නේ නැතුව අපවිත්‍ර කරන්නේ නැතුව ඒ දේවල් පුළුවන් විදිහට හොඳින් දේවල් පරිහරණය කරනවා නම් වෘෂභ ලග්න හිමියන්ට කරදරකාරී ස්වභාවය ගොඩක් අඩුයි. දැන් වෘෂභ ලග්නය කියලා කියන්නේ ජීවිතේ ගොඩාක්ම එන්ජොයි කරන්න පුළුවන් ලග්නයක්. එහෙම නැත්නම් අපි කියනවා ලොකුවට බරපතල නැහැ කිසිම පැත්තකින් බරක් නැහැ. හිතුන දේවල් කන්න බොන්න රස විඳින්න ඒ වගේ තමන්ගේ ෆැමිලි එකත් එක්ක සල්ලි තියනවා පරිහරණය කරන්න මේ හැම දෙයක්ම කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි වෘෂභ ලග්න හිමියන්ගේ මේ හත් වෙන්න බවට පත් වෙලා තියෙනවානේ. එතකොට උච්චික කියන රාශිය තමයි හත් වෙන්න බවට පත් වෙන්නේ. එතකොට ඔන්න වෘෂභ ලග්න හිමියන්ට ගොඩක්ම කරදර කරන රාශිය වෙන්නේ උච්චික රාශිය තමයි. මොකද හේතුව විවාහය කියන කාරණාවත් එක්ක ඔයාලගේ ජීවිතයේ අර තිබිච්ච සතුට සැනසීම කියන දේ නැති වෙන්න පුළුවන්. ඔයාලගේ විවාහ ජීවිතයේ සරලවම කිව්වොත් එහෙම දැන් මම කිව්වා වෘෂභ ලග්නය කියලා කියන්නේ දැන් අපි හිතුවොත් එහෙම මෙන්න මේ විදිහට මම උදාහරණයක් විදිහට දෙන්නම්. එක මකලා අපි හිතමු දැන් කැම්බීම් පැත්තට ගියාම මම උදාහරණයක් විදිහට දෙන්නම්. මෙන්න මේක වෘෂභ ලග්නය කියලා කියන්නේ හරියට කේක් එකක් වගේ. අපි හිතමු දැන් කේක් තියෙනවානේ. එතකොට නොයෙකුත් ආකාරයේ කේක් තියෙනවා. චොක්ලට් කේක් තියෙනවා. එක එක දාති ඒවා තියෙනවා. ස්ට්‍රෝබෙරි වෙන්න පුළුවන්, වැනිලා වෙන්න පුළුවන්. හොඳම හොඳ රස කේක් එකක් තමයි වෘෂභ ලග්නය කියලා කියන්නේ. ඒ වගේම තමයි අර පොළවේ යට කරලා දාන මඤ්ඤොක් කාලයක් එමෙතන මඤ්ඤොක් කපඳුරක් හිටුවා වගේ තමයි උච්චික රාශිය කියලා කියන්නේ. එතකොට ඔන්න දැන් අපි හිතුවොත් එහෙම අපිට දැන් මෙතන මේ උච්චික ලග්න හිමියාගේ ස්වභාවය පැත්ත ගැන නෙවෙයි මම කතා කරන්නේ. වෘෂභ ලග්න හිමියාගේ ජීවන රටාවේ එක පැතිකඩක්. මම මේක කියන්නේ එකයි හරියට උච්චික වෘෂභ ලග්න කෙනාගේ විවාහ ජීවිතය අර පස්වලට යට කරලා දාපු මඤ්ඤොක්ක දණ්ඩක් වගේ තමයි. ඔයාලගේ ජීවිතයේ අවුරුදු 20ක් 22ක් ඒ වගේ වෙනකන් ජීවිතේ ගොඩක් හොඳින් විනෝද වෙන්න පුළුවන්, එන්ජොයි කරන්න පුළුවන්. හැබැයි ඔයාලා විවාහයකට ගියාට පස්සේ විවාහය කියන කාරණාව නිසා තමයි ඔයාලගේ ජීවිතේ අර තිබිච්ච සැනසීම සතුට මේ දේවල් නැති කරලා දාන්න පටන් ගන්න. මොකද හේතුව උච්චක රාශිය කියන ස්ථානය গুপ্ত ස්ථානයක්. ඒකට හම්බෙන කෙනා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න බෑ. එයා මොන වගේ කෙනෙක්ද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඔන්න ඒ කාරණාවත් එක්ක අර විෂම කියන රාශිය තිබිච්ච සතුට සැනසීම කියන එක නැති වෙන්න පටන්ගෙන හරියට අර පස්වලට යට කරලා දාපු මඤ්ඤොක්ක දණ්ඩක් වගේ. එතකොට දැන් අපි පස්වලට යට කරලා දැම්මට පස්සේ අපිට දැන් පේන්නේ මෙතන දලු වෙනවා විතරයි පේන්නේ. දැන් දලු වෙනවා ඊට පස්සේ කොළ ටික එනවා කොළ ටික කඩා ගන්න. හැබැයි මඤ්ඤොක්ක ගහේ ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අලනේ. එතකොට මේ අල කියන දේවල් අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ වෘෂභ ලග්න හිමියන්ගේ විවාහ ජීවිතය තුළ ඒක යන්නේ හොඳ පැත්තටද මේක අල ඉරෙයිද නැත්නම් අල ඉරෙන්නේ නැද්ද අපිට ඒක සරින් සරේ ගලවලා බලන්න බෑ. මොකද ඒ ගැලුවට පස්සේ ආපහු අල ඉරෙන්නේ නැහැ. ඒ නිසා අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. මගේ විවාහ ජීවිතේ කොයි වගේද යන්නේ දන්නේ නැහැ. විවාහ වුණා ටික දවසක් කාලයක් ගත වෙනවා. ඔහේ සාමාන්‍ය විදිහට තියෙනවා. තේරුම් ගන්න බෑ. දලු නම් තියෙනවා. කොළ නම් සැරෙන් සැර එනවා. ඉතින් කොළ ටික මැල්ලුම් හදාගෙන කනවා. හැබැයි අල එරෙයිද නැද්ද කියන එක දන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ එච්චර ලොකු
නිශ්චිත ස්වභාවයක් නැහැ උෂම ලග්න හිමියන්ට මේ විවාහය කියන කාරණාවට සම්බන්ධ නම්. ඉතින් ඒ හින්දා ඔයාලගේ ජීවිතේ සිද්ධ වෙනවා බලාගෙන ඉන්න මඤ්ඤක ගහක් හිටවලා මාස 6-7ක් වගේ කාලයක් බලන් ඉන්න වෙනවා වගේ අල ටික ගලව ගන්න. ඉතින් ඔන්න ගහ ඇදලා ගත්තට පස්සේ තමයි අල තියනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයාලට යම් කාල සීමාවක් ගත වෙනවා විවාහ ජීවිතයේ ඒ විවාහ වෙන කෙනාව තේරුම් ගන්න. ඉතින් මෙතෙන්දී ඔයාලට ඒ කෙනා සම්බන්ධව බලුවන් පස්සේ ටිකක් අර ආතති පීඩනය කියන එක ඇති වෙන්න පුළුවන් අවස්ථාව වගේම තමයි මෙතෙන්දී ගොඩක් වෙලාට අර තමන් ගැන බයක්, තමන් ගැන සැකයක්, තමන් ගැන গুপ্ত ස්වභාවයක්, තමන්ගේ ජීවිතේ මෙච්චර කාලයක් හිටියා ඒක මොන වගේද කියලා තේරුම් ගන්න බැරි ස්වභාවයක් වෘෂභ ලග්න හිමියන්ට තියෙනවා. ඉතින් ඒ නිසා වෘෂභ ලග්න හිමියෙක් විදිහට ඔයාලගේ ජීවිතේ තරුණ කාල සීමාව නැත්නම් ජීවිතයේ විවාහය කියන කාරණයට කලින් සම්පූර්ණයෙන්ම හොඳින් රස විඳින්න පුළුවන් හැකියාවක් තියෙනවා. අර උණුවේ බේකරි එක හදන කේක් එකක් වගේ. ඉතින් මේ කේක් එක ටික දහහක් යනකොට අපි කන්න නැත්නම් එහෙම පැත්තකට දාලා මුල්ලකට දාලා තිබ්බොත් එහෙම මේක පුස් කන්න පුළුවන්. ඒතර මේ පුස් කෑවට පස්සේ කොච්චර රසට තිබ්බත් කොච්චර රසට හැදුවත් ඒක කන්න බෑ. ඉතින් නමුත් දැන් අපි හිතුවොත් එහෙම අර අඳුරේ තියෙනවා গুপ্ত විදියට වැඩිපුර මිනිස්සු ගැවසෙන්නේ නැති වැඩිපුර ඉරෙලි වැටෙන්නේ නැති තැන් වල අපිට බලා ගන්න පුළුවන් බිම්මල් පිපෙනවා. ඉතින් මේ බිම්මල් පිපෙනවා වගේ තමයි එහෙම නැත්නම් යට කරලා දාන මඤ්ඤොක් කාලෙන් එන මඤ්ඤොක් කාලා වගේ තමයි ඔයාලගේ ජීවිතේ අනිත් පැත්ත. ඒ කියන්නේ අර මං කිව්වාගේ රිලේෂන්ෂිප් පැත්ත විවාහ ජීවිතේ පැත්ත. එතකොට වෘශ්චික රාශි හිමියෙක් විදිහට බැලුවොත් එහෙම ඔයාලගේ 7 වෙනි පැත්තට ගිහිල්ලා අන්න වෙනි තත්ත්වයක් එනකොට ඔයාලට දැක ගන්න සිද්ධ වෙනවා ඔයාලගේ ජීවිතේ එහෙනම් එක පැත්තක් යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒකට ප්‍රධාන වශයෙන්ම අපි බැලුවොත් එහෙම අපිට ඒක වෙනස් කරගන්න අවස්ථාවකුත් තියෙනවා නැතුවම නෙවෙයි. හැබැයි වෘෂභ ලග්න හිමියෙක් විදිහට මම දැන් මේක කියන්නේ යන්නේ ඔයාලගේ ඉදිරි කාලයේ සම්බන්ධයෙන් සහ එතකොට වෘෂභ ලග්න හිමියාගේ ජීවන රටාවට කරදර කරන ගහය කිහිප දෙනෙක් ඉන්නවා. මේ කරදර කරන ගහය කිහිප දෙනෙක් සම්බන්ධ මම කියන්නම් ඔයාලගේ ඒ රාෂ්ට්‍රක කාල සීමාව මතක් කරලා. දැන් ඔන්න 2027 මැද වගේ කාල සීමාව වෙනකොට මේ වෘෂභ ලග්න හිමියන්ගේ 12 වෙනි කොටුව වෙන්නේ එතකොට මේෂ රාශියනේ. මේෂ කියන රාශියට සෙනසුරු කියන ගහය එනවා. ඉතින් මේ සෙනසුරු කියන ගහය මේෂ රාශියට එනකොට දැන් සෙනසුරු කියන ගහය ඉන්නේ ඔයාලගේ 11 වෙනි කොටුවේනේ. එතකොට ඔන්න මීන රාශිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් මීන රාශියෙන් පස්සේ එනවා මේ මේෂ රාශියට. මේෂ රාශියට ආවම 2027 කාලේ ඔන්න ලග්නේ රාෂ්ටකයක් ආරම්භ වෙනවා. දැන් ලග්නේ රාෂ්ටකයක් කියලා කියන්නේ සෙනසුරු කියන ගහය මේ 12 වෙනි කොටුවේ ඒ වගේම තමයි මේ පළවෙනි කොටුවේ ඊට පස්සේ මේ දෙවෙනි කොටුවේ. මෙන්න මේ කොටු තුනෙන් ගමන් කරන කාලය අපි කියනවා ලග්නේ රාෂ්ටක කාල සීමාවක් කියලා. ඒ කියන්නේ වෘෂභ ලග්න හිමියන්ට 2027 දී ආරම්භ වෙනවා ලග්නේ රාෂ්ටකයක් සෙනසුරු 12ට එනවා. ඉතින් පළවෙනි මුල් කාලේ කියන්නේ මුල් අවුරුදු 2කමාර. ඒතර මේ සෙනසුරු ගහයා මෙතන අවුරුදු 2කමාරක් විතර රැඳිලා ඉන්නවා එක රාශියක. නැත්නම් එක කොටුවක. 12 වෙනි කොටුවට 2027 එනවා නම් 2029 මැද වගේ වෙනවා මේ පළවෙනි කොටුවට එනවා. ඒ කියන්නේ වෘෂභ ලග්නයට එනකොට 2029 මැද එනවා. හැබැයි ඊට පස්සේ මේ 2029 මැද ඉඳලා 2031 අවසානයේ 32 වගේ වෙනකන් ලග්නේ පළවෙනි කොටුවේ ඉන්නවා. එතනින් පස්සේ ඉන්නේ දෙවෙනි කොටුවට. ඉතින් ඔන්න ඔය විදිහට අවුරුදු 7මාරක ඒ රාෂ්ටකයක් වලට ගත කරන්න තියෙනවා. ඉතින් මේ ඒ රාෂ්ටකය කියන එක සෙනසුරු අරගෙන එන්නේ වෘෂභ ලග්න හිමියන්ගේ ජීවිතය අර මං කිව්වා ජීවිතේ විඳින්න පුළුවන් ලග්නයක්, ජීවිතේ ගොඩක් එන්ජොයි කරන්න පුළුවන් ලග්නයක්, සතුටින් කිසිම බරපතලක් නැතුව ලොකු ප්‍රෙෂර් එකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ලග්නයක්. හැබැයි මේ ලග්නයට ස්වභාවය විසින්ම ටෙස්ට් එකක් අරගෙන තමයි එන්නේ. ඒතර මේ සෙනසුරු අරන් ඉන්නේ කර්මකාරක ගහය විදිහට ටෙස්ට් එකක්. එහෙනම් මේ කාලේදී කොහොමද මේ වෘෂභ ලග්න හිමියා මුහුණ දෙන්න ඕන? ඉතින් එතෙන්දී සැලකිලිමත් වෙන්න ඕන. ඔයාලා වෘෂභ ලග්න හිමියෙක් විදිහට මම මේ කාලේ ගහ පීටිම් ටික මතක් කරන්නම්. 2027 වෙනකොට සෙනසුරු 12 කේතු කියන ගහයා 3 වෙනි කොටුවේ, ඒ වගේම තමයි රාහු කියන ගහයා 9 වෙනි කොටුවෙන් තමයි ওই ඉද්දි ගමන් කරන්නේ. ඊළඟ අවුරුදු දෙක යනකොට කේතු වෙනවා මෙන්න මේ දෙවෙනි කොටුවට. ඒ කියන්නේ ධනස්ථානයට එනවා. රාහු වෙනවා මෙන්න මේ 8 වෙනි කොටුවට. එතන මේ කේතු කියන ගහයා ධනස්ථානයට එනකොට මේ පැත්තෙන් ටික සෙනසුරුත් ලග්නේ පළවෙනි කොටුවට එනවා. ඉතින් ඒ කියන්නේ වලට 2028 අවසානයේ 2029 කියන කාල සීමාව තමයි ගොඩක්ම කරදරකාරී වෙන්නේ. ඒ නිසා ඔයාලගේ ජීවිතේ ධනය කියනක
ඒ වගේම තමයි ඔයාලා අනවශ්‍ය විදිහට මිල මුදල් වියදම් කරනවා නම්, අනවශ්‍ය විදිහට කෑම බීම නාස්ති කරනවා නම්, අනවශ්‍ය විදිහට ඇඳුම් පැළඳුම් නාස්ති කරනවා නම් ඔයාලගේ ජීවිතේ යම් කරදරකාරී දේවල් වෙන්න තියෙන අවස්ථා වැඩි. දැන් අපි සිකුරු කියන ග්‍රහයාගේ පැත්තෙන් බලුවොත් එහෙම වෘෂභ ලග්න හිමියෙක් විදිහට වෘෂභ ලග්නේ ඉඳලා ගණන් කරගෙන යනකොට වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා. එතකොට වෘෂභ ලග්න හිමියාගේ 6 වෙන්නේ තමයි තුලා කියන රාශිය තියෙන්නේ. ඒ කියන්නේ වෘෂභ ලග්න හිමියෙක් ඔයාලා ජීවිතේ එච්චරම ලොකුවට බරපතලක් හිතන්නේ නැතුව හැමදේම හම්බ වෙනවා තමයි. කෑම බීම ඕන තරම් දේවල් හම්බ වෙනවා. ඔයාලගේ ලග්නේ හොඳ නම්, වෘෂභ ලග්නේ හොඳට තියෙනවා නම්, ග්‍රහ පීඨිම් ටික හොඳට තියෙනවා නම්, ඇඳුම් පැළඳුම් සල්ලිද ඔයාලගේ බලාපොරොත්තු වෙන හැමදේම කඩේ ඇඳුමක් දැක්කනම් හොඳ ඇඳුමක් වුණත් ඔයාලට ඒක ගන්න පුළුවන්. හැබැයි ඔයාලට ඒ ලග්නේ තුල යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් එහෙම හම්බෙන්නේ නැහැ. එතකොට ඔයාලගේ මේ වෘෂභ රාශිය අවුල් වෙලා නම්, සිකුරු අවුල් වෙලා නම් ඔයාලට යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ශරීර සෞඛ්‍ය පැත්තෙනුත් බලපාන එකක් තමයි එක්ක ඔයාලගේ ඇස් වලට නැත්තම් පෙනීමට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඇස් සම්බන්ධ ගැටලු වෙනවා. එහෙම නැත්තම් ඔයාලගේ කිඩ්නි වලට සම්බන්ධ නැත්තම් වකුගඩු වලට සම්බන්ධව ප්‍රශ්න ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. මතක තියාගන්න වෘෂභ ලග්න හිමියෙක් විදිහට ඇස්සා වකුගඩු ප්‍රශ්න නැත්නම් කිඩ්නි වලට බලපාන ගැටලුකාරී තත්ත්වයන් ගොඩක් වැඩි. ඒ හින්දා ඔයාලා බොහොම පරිස්සම් වෙන්න. කෑම බීම කද්දි විශේෂයෙන්ම මම අර මුලින් කිය එකයි කන බොන විදිය. ඔයාලා ගොඩක් සැර කෑම බීම කරනවා නම් කෑම බීම වල එච්චර පිළිවෙලක් නැත්නම් ඔයාලට අනිවාර්යයෙන්ම ඒ කිඩ්නි වලට සම්බන්ධ ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. ඉතින් ඒකට කරන්න ඕන දේ තමයි අර මං කිව්වාගේ හොඳ පිළිවෙලට එච්චර ගොඩක් සැර කෑම ಜಾති කන්න එපා. මොකද මං කිව්වා චන්ද්‍රයා තමයි මේ වෘෂභ රාශියේදී උච්ච වෙන්නේ. චන්ද්‍රයා කියලා කියන්නේ වතුර, කිරි. ඒ කියන්නේ කිරි නිෂ්පාදන වලට සම්බන්ධ වතුර ජලයට සම්බන්ධ නිරන්තරයෙන්ම ඒ දේවල් වැඩිපුර කෑමට ගන්න, බීමට ගන්න. එතකොට ඔයාලගේ ශරීර සෞඛ්‍ය පැත්තත් හොඳ වෙන්න පටන් ගන්නවා. වෘෂභ ලග්න හිමියන්ගේ ජීවන රටාවත් හොඳ වෙන්න පටන් ගන්නවා. ඔයාලට පුළුවන් තරම් කෑමට ගන්න, අනිත් දේවල් ඉතිරි කරලා කාට හරි දෙන්න. කිසිම වෙලාව අවස්ථාවක වතුර කෑම බීම කියන එක නැති කරන්න එපා. ඒ දේවල් නාස්ති කරන්න එපා. ඒ දේවල් පරිහරණය කිරීමේදී ගොඩක් පරිස්සම් වෙන්න. මම මේ නැති කරන්නේ කාට හරි කන්න පුළුවන් දේවල් ටිකක්. එහෙම හිතන්න පටන් ගන්න. අන්න ඒ හිතන්න පටන් ගත්තට පස්සේ ඒ දේවල් ඔයාලා ශරීර සෞඛ්‍ය පැත්තෙන් හිතලා කෑම බීම කනකොටත් එහෙමයි පරිස්සම් වෙන්න. මම මේ දේවල් දාගන්නේ මගේ බඩට. ඉතින් ගොඩක් වෙලාවට පුරුද්දක් තියෙන පුළුවන් අර නොයෙකුත් ආකාරයෙන් නූල්ලස් වර්ග, ඒ වගේ මේ වගේ දේවල් හිතෙන දේවල්. මොකද වෘෂභ ලග්නේ එතකොට හිතෙන දේවල් කන්න ඕන, හිතෙන දේවල් බොන්න ඕන. හැබැයි එතෙන්දී යන්නේ තමන්ගේ ශරීරය. ඉතින් ගියාට පස්සේ ටික කාලයක් යනකොට ලෙඩ වෙන්න තියෙන ප්‍රවණතාව විශේෂයෙන්ම කිඩ්නි වලට බලපාන දේ වැඩි. ඉතින් ඒ වගේම තමයි වෘෂභ ලග්න හිමියන්ට කරදර කරන ග්‍රහයන් ප්‍රධාන වශයෙන්ම 3 දෙනෙක් විතර ඉන්නවා. ඉතින් මේ 3 දෙනා තමයි බැලුවොත් එක පැත්තකින් මේ සෙනසුරු කියන ග්‍රහයා. සෙනසුරු කියන ග්‍රහයා ඇවිල්ලා පළවෙනි කොටුවේ ඉන්නවා නම්, එහෙම නැත්නම් සිකුරු කියන ග්‍රහයා ගිහිල්ලා සෙනසුරු කියන ග්‍රහයත් එක්ක තැම්පත් වෙලා ඉන්නවා නම් කොහරි තැනක එතෙන්දී වෘෂභ කියන රාශියට සම්බන්ධ ගැටලු ඇති වෙන්න පටන් ගන්නවා. ඔයාලගේ පර්සනල් ටික සම්බන්ධ ප්‍රශ්න එනවා. කිසිම දෙයක් සම්බන්ධ උනන්දුවක් වුමනාවක් නැති වෙන්න පුළුවන්. ජීවිතේ එපා වෙන්න පුළුවන්. අර කෙනෙකුට හොඳ කෑම බීම හොයනකොට කෙනෙකුට ජීවිතේ කලකිරිලා පසුතැවිලා වගේ එපා වෙලා වගේ ඉන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ඉතින් මම මේ කෙටියෙන් මතක් කරන්නේ ලග්නයක් සම්බන්ධව කතා කරන නිසා. ඉතින් අනික් ග්‍රහය තමයි බ්‍රහස්පති කියන ග්‍රහයා. ඒතර බ්‍රහස්පති කියන ග්‍රහයාත් ඒ වගේම ග්‍රහයෙක් තමයි වෘෂභ ලග්න හිමියන්ගේ පැත්තෙන් බැලුවොත්. බ්‍රහස්පති ඇවිල්ලා නැත්නම් ගුරු ග්‍රහයා ඇවිල්ලා වලගේ පළවෙනි කොටුවේ තැම්පත් වෙලා ඉන්නවා නම්, එහෙම නැත්නම් සිකුරු කියන ග්‍රහයා ගිහිල්ලා බ්‍රහස්පතිත් එක්ක, එහෙම නැත්නම් බ්‍රහස්පතිගේ තැනක අර කලින් වගේ සෙනසුරුගේ තැනක එහෙම ඉන්නවා නම් ඒත් ඒ වගේ තමයි. ඒතර බ්‍රහස්පති සිකුරු එකට තැම්පත් වුණා කියලා කියන්නේ ඔයාලා ගොඩක් වෙලාවට තව කෙනෙකුට ණයක් ගෙවන්න ඉන්න කෙනෙක්, තව කෙනෙක් වෙනුවෙන් කැපකිරීම කරන්න ඉන්න කෙනෙක්, තමන්ගේ ජීවිතයේ තියෙන අර එන්ජොයි කරන එක වෙනුවට කලකිරීම, පසුතැවීම, ආතතිය, ආධ්‍යාත්මික කියන එක පැත්ත හොයාගෙන යන කෙනෙක්. මතක තියාගන්න වෘෂභ කියලා කියන්නේ ගොඩක් එන්ජොයි කරන්න ඕන, ගොඩක් සතුටු වෙන්න ඕන, සැනකිලියක් විදියට වගේ තියෙන ලග්නයක්. හැබැයි ඒකට මේ බ්‍රහස්පති වගේ ආධ්‍යාත්මික ග්‍රහයෙක්, සෙනසුරු වගේ වයසක ග්‍රහයෙක්, එහෙම නැත්නම් අවසාන ග්‍රහයෙක් විදියට බැලුවොත් එහෙම ඒ ග්‍රහයෙන් ඇවිල්ලා මෙතන තියෙන මේ දේවල් නැති කරන්න පටන් ගන්නවා. එතකොට ඔයාලගේ ජීවිතේ අර විඳින්න ඕන දේවල් ටික සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් මේ වෙනකන් කී දෙනෙක් අවසන් වෙනකන් අහන් ඉන්නවද කියලා මම දන්නේ නැහැ. නමුත් මම ඔයාලට කියන්න පුළුවන් මගේ පෙන්වීම් ටික කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අහුවා හෝ නැතා හෝ. එතකොට අනිත් ග්‍රහය තමයි මේ කේතු කියන ග්‍රහයා. මේ කේතු කියන ග්‍රහයා ගොඩක්ම කරදරකාරී වැඩි වෘෂභ ලග්න හිමියන්ට. ඔයාලගේ පළවෙනි කොටුවේ කේතු ඉන්නවා නම්, ඒතර පළවෙනි කොටුවේ කේතු ඉන්නවා කියලා කියන්නේ 7 වෙනි කොටුවේ අනිවාර්යෙන්ම රාහු ඉන්නවා. ඉතින් ඔයාලා විවාහ වෙද්දි මතක තියාගන්න
ඔයාලගේ විවාහ ජීවිතයේ රැවටීමකින් කෙලවර වෙන්න පුළුවන්. රැවටෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. තේරුම් ගන්න බෑ මේ කෙනා මොන වගේ කෙනෙක්ද කියලා මුලින් දකින්න කෙනා නෙවෙයි ඉන්නේ. පස්සේ ඔන්න රැවටීමක් යම් කිසි දෙයක් හංගන කෙනෙක්. උච්චක රාශිය වුණාම හත් වෙන්න එතන අනිවාර්යයෙන්ම හංගන රහසිගත දේවල් තියෙනවා. ඔයාලගේ හස්බන්ඩ් වෙන්න පුළුවන්, වයිෆ් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මොනවා හරි ඔයාලට නොකියන දේවල් හංගගෙන ඉන්නවා. එතකොට මෙතන කේතු කියන ගහයා හෝ රාහු කියන ගහයා එතන ආවා හෝ නැතා හෝ ඔයාලට ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම පීඩනයක් මේ විවාහ ජීවිතය සම්බන්ධ වෙනවා. මොකද මෙතන සංගවිච්ච දේවල් ගොඩක් තියෙන නිසා මම කිව්වර විවාහය යට කරලා දාන මඤ්ඤොක්ක දණ්ඩක් වගේ තමයි අලේරනවද නැද්ද කියලා දන්නේ නැහැ. ඒතර නොපෙනෙන දේවල් සිද්ධ වෙනවා. গুপ্ত දේවල් පොළවෙන් යට තියෙන්නේ. අපි ඒක වර්ධනය වෙනවද නැද්ද කියන එක දන්නේ නැහැ. ඒ නිසා ඒක හොයාගන්න බෑ. ඒතර මේ කේතු කියන ගහයා පළවෙනි කොටුවට ආවම වෘෂභ කියන රාශිය තුල තියෙන මේ ජීවමාන ස්වභාවය නැත්නම් එතන එන්ජොයි කරන්න තියෙන අවස්ථාව එතනදී සම්පූර්ණයෙන්ම නැති කරලා දාන. එතනදී සිද්ධ වෙන්නේ මොකක්ද දන්නවද? අපි හිතමු කෙනෙකුට ජීවිතේ ගොඩාක් සතුටු වෙන්න ඕන. මට හොටෙල් එකට යන්න ඕන, කෑම යන්න ඕන, ඇවිදින්න යන්න ඕන, මූවි බලන්න යන්න ඕන. ඒ වෙනුවට කිසිම දෙයකට යන්න හිතෙන්නේ නැහැ. කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. සල්ලි වෙන මුදල් තිබුණත් අරන් කන්න හිතෙන්නේ නැහැ. සල්ලි වෙන මුදල් තිබුණත් අරන් මොන හරි රත්තරන් බඩුවක් දෙයක් දාගන්න හිතෙන්නේ නැහැ. එතකොට ඇඳුමක් පරිදුමක් ගන්න හිතෙන්නේ නැහැ. තියෙන එක මොහේ ඇඳ ඉන්නවා. තියෙන දේවල් නාස්ති කරනවා. එතකොට තියෙන දේවල් පිළිබඳව එච්චර ලොකුවට සතුටක් දැනෙන්නේ නැහැ. තියෙන දේවල් සම්බන්ධව ඒ දේවල් විඳින්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔන්න වැනි ස්වභාවයක් අපිට ප්‍රධාන වශයෙන්ම දැක ගන්න පුළුවන්. මොකද වෘෂභ රාශියට ඇවිල්ලා කේතු ආවා කියලා කියන්නේ හරියට අර කිරි එකකට ගොම වැටෙනවා වගේ තමයි. ඒතර ඒක බොන්න හිතෙන්නේ නැහැ. දකින්නවා මේක කිරි එකක් තමයි. මට මේ හැමදේම තියෙනවා. යාන වාහන තියෙනවා. හැමදේම තියෙනවා. හැබැයි මේ දේවල් විඳින්න හිතෙන්නේ නැහැ. මේ දේවල් තිබිලා මොකටද කියලා හිතෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න වෙනි තත්ත්වයක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කේතු වගේ ගහයක් තැම්පත් වුනහම ඔයාලා පුළුවන් තරම් උත්සාහ කරන්න අර සිකුරු කියන ගහයට සම්බන්ධ දේවල් වැඩි කරන්න. විශේෂයෙන්ම ඒකට ජීවිතේ එන්ජොයි කරන්න පටන් ගන්න කේතු වගේ ගහයක් ආවොත් එහෙම ඔයාලට පුළුවන් කැට්සයි කියන ගලක් අල්ලපු මුද්දක් දාගන්න. ඒතර කේතු වගේ ගහක් ආවම ඔයාලට කොහෙවත් යන්න හිතෙන්නේ නැහනේ. ඒ කොහෙවත් යන්න හිතෙන්නේ නැති නිසා එක තැනක කොටු වෙලා හිරි වෙලා වගේ ඉන්න හිතෙන හින්දා ඔයාලට පුළුවන් කාගෙත් එක්ක හරිය ටිකක් ඇවිදින්න යන්න. එතකොට මූවි එකක් බලන්න යන්න, රෙස්ටෝරන්ට් එකකට යන්න, පුළුවන් ටිකක් හැම වෙලේම කොහෙට හරි යන්න පටන් ගන්න. සමහරවිට තියෙන යාන වාහන තියෙන හැබැයි යාන වාහන තිබුණත් යන්න හිතෙන්නේ නැහැ. ඔය තියෙනවා ඔය පැත්තකටලා ජීවත් වෙලා ඉන්නවා. නිකන් ඔහේ ජීවත් වෙනවා වගේ අර කිසිම දෙයක් පිළිබඳව උනන්දුවක් නැහැ. ඒකට හේතුව තමයි මේ කේතු ඔයාලගේ පර්සනැලිටි එක සම්බන්ධව ලොකුවට සපෝට් එකක් දෙන්නේ නැහැ. මෙතන අර විඳින්න තියෙන එක හරියට අර කේක් ගෙඩිය තියෙනවා. ඒක පුස්කාර යනකම් කන්න හිතෙන්නේ. අද කන්නම් හෙට කන්නම් කිය ඉන්නවා. පුස්කාර යනකම් එතනින් පුස්කාරට පස්සේ විහි කරන්නේ නැති. අන්න ඒ වගේ තමයි කේතු කියන ගහ වලට එතනින් ඔලු උස්සන්න දෙන්නේ නැහැ. ඒ හින්දා වල ගොඩක් වෙලාට අර පමනට වඩා තමන් ගැන හිතනවටත් වඩා අනිත්‍ය ගැන හිතන්න පටන් ගන්නවා. කේතු පරිණි කොට ඉන්නකොට වෘෂභ ලග්නය කියලා කියන්නේ එහෙම නෙවෙයි. වෘෂභ ලග්නය කියලා කියන්නේ ටිකක් අර මුරණ්ඩු ස්වභාවයක් තියෙන ජීවිතේ විඳින්න කැමති. තමන්ගේ විදියට තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන් ලග්නයක්. හැබැයි මේ වගේ ග්‍රහය ඇවිල්ලා ඒ පර්සන්ට් එක නැති කරාට පස්සේ එතෙන්දි තමන්ට එහෙම දේවල් හිතෙන්නේ නැහැ. ඕන තරම් කමන්නේ තමන්ගේ අතේ තියෙන කාර්ය කමන්නේ කාට හරි දෙනවා. අන්න එහෙම හිතෙන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ භයානකම පිහිටීම වෘෂභ ලග්නයට සම්බන්ධ වුණාට පස්සේ. ඉතින් ඒ වගේම තමයි වෘෂභ ලග්න හිමියන්ගේ විවාහය පැත්තට ගියත් අර කේතු වගේ ග්‍රහයෙක්, සෙනසුරු වගේ ග්‍රහයෙක්, එතකොට බැලුවොත් එහෙම රාහු. ඉතින් ওই වගේ ග්‍රහයෝ තැම්පත් වීම කරදරකාරී ස්වභාවය වැඩි. ඉතින් බ්‍රහස්පති වුණත් එහෙම තමයි. ඉතින් මොකද අර සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතේ නිදහසේ ගත කරන්න තියෙන කාල සීමාව එතනින් නැති වෙලා යනවා. ඉතින් මම හිතනවා මේ ටික ප්‍රමාණවත් ඇති මේ වෘෂභ ලග්න හිමියන්ගේ එදිනෙදා ජීවන රටාව සාර්ථක කරගන්න. ඒ නිසා ඔයාලා නිරන්තරයෙන්ම උත්සාහ කරන්න. ඔයාලගේ ජීවිතේ අර උණු උණුවේ දාන කේක් ගෙඩියක් වගේ නැත්නම් උණු උණුවේ දාන කේක් එකක් වගේ රස විඳින්න පටන් ගන්න. අර බිම්මලක් වගේ නැත්නම් අහකට විහි කරලා දාන මඤ්ඤොක්ක දණ්ඩක් වගේ ජීවන රටාවක් ගත කරන්නේ නැතුව. ඉතින් මම හිතනවා මේ දේවල් එක්ක ඔයාලගේ ජීවිතේ ඉදිරියට සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රක කාල සීමාවක් ආවත් ඒකේ මුහුණ දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම අර 12 වෙනි කොටුව ඊට පස්සේ 1 2 ඒ කියන්නේ 2027 පටන් ගන්නකොට ඔයාලට ටික දුෂ්කරතාවයන් ආර්ථික පැත්ත නැති කරන්න පුළුවන්. කේතු මෙතෙන් දෙකට ඇවිල්ලා මෙතෙන්දී අර හෙල්ත් එක පැත්තට සම්බන්ධ වෙනවා. රැකියාවල් පැත්තට ගැටලු ඇති කරනවා. සෙනසුරු මෙතෙන්දී ওই දෙක ටික එකතු වෙන්න පටන් ගන්නවා. ඒ අවසානයේදී ඔයාලා ලෙඩෙක් වෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ඒ හින්දා ඔය දෙයට මුහුණ දෙන්න නිරන්තරයෙන්ම අද ප්ලෑන් එකකට යන්න. අන්න එතකොට ජීවිතේ ගොඩක් සාර්ථක වෙවි. එහෙනම් හැමෝටම ජය වේවා. අපි 2026 ලග්න පලාපලත් එක්ක ඉස්සරහට හම්බෙමු.